වෙසක් කාලෙට පොසොන් කාලෙට බෝතල් වලින් මොනවද කරන්න පුළුවන්? බලන්න ඔබ හිතපු උත්තරේ හරිද කියලා. ඔහුගේ වෙසක් පොසොන් කාලවලදී කවුරුත් වටපිටාවේ සිරිනරඹන්න යන්න ඇතිනේ. එහෙම යද්දී මේ වගේ නිර්මාණات දකින්න ලැබුණද කියලා බලන්න. අපිට නම් මේ නිර්මාණය දකින්න ලැබුණේ පොළොන්නරුව ලංගම ඩිපෝවේදී. අහක දාන වතුර බෝතල් වලින් හරි අපූරු වෙහෙරක් හදලා. ඉවත දාන ප්ලාස්ටික් බෝතල් වලින් ඉවත දාන්න බැරි නිර්මාණයක්. පොළොන්නරුව ලංගම ඩිපෝවේ ආර් චන්දන මහත්තයා තමයි මේ නිර්මාණය කළේ. එයාට ඩිපෝ කළමනාකාරතුමා ඇතුළු හැමෝම වගේ බොහොම උදව් කරලා තියෙනවා. ඉතින් මේ වගේ නිර්මාණයක් කරන්න හිතුනේ ඇයි? වතුර බෝතල් ටික එකව කරලා අපි මගේ ජනතාව පානය කරන වතුර බෝතල් බස්සල දාලා ඒවා එකව කරලා මට හිතුණා මේව නිර්මාණය කරන්න කියලා. අපේ ඩිපෝ කළමනාකාරතුමාගේ සහයෝගය ඇතුව ඩිපෝ ඉංජිනේරුතුමා ඇතුළු සියලුම දෙනාගේ කාර්මික මණ්ඩලයේ කට්ටියත් එක්ක වෙලා මට හිතුණා මේ දෙයක් කරන්න ඕනි කියලා. මේ බෝතල් අපතේ නැින්දා ඒ බෝතල් වලින් තමයි අපි මේ නිර්මාණය කරේ. මේ නිර්මාණය පුදුම හිතන දෙයක් නිසා මම හිතුවා මේ ස්වර්ණවාහිනියේ පුදුම හදට දාන්න ඕනි කියලා. ඒකයි මම මේ තත්ත්වයට මේ දේ කරේ. මේ වගේ බලන්න වටින දේවල් අපිට නිතරම එවන මනම්පිටියේ නිමල් ජයරත්න මහත්තයා තමයි මේ දර්ශනත් අපිට ලබා දුන්නේ. මේ වගේ දක්ෂතා ඇති මිනිසුන්ට ජීවිතයේ හුඟක් දේවලුත් සමබර කරගන්න පුළුවන්. ඔන්න බලාගන්න මෙයා බාස්කට් බෝල් බැලන්ස් කරන විදිහ. කොහොමද බාස්කට් බෝල් දෙකම කරකවන ගමන් මෙහෙම බැලන්ස් කරන්නේ? ඒක තමයි පුදුමේ. ඔන්න කරනවා නම් වැඩ. මෙයා මේ විදිහට තව කොච්චර වෙලා කරකවයිද දන්නේ. කට්ටිය බලාගෙන ඉන්නවා. මෙයා කරකවනවා. දැන් නම් ඇති වගේ නේද? විනාඩියයි තත්පර 54ක් බෝලේ කරකවන. ඔන්න ඒකත් ගිනස් වාර්තාවක්. And that's a new Guinness World Record. 1分54秒。ගැහැණු ළමයි එක්ක ලොකු තරහක් තියෙන කෙනෙකුට බලා සතුටු වෙන්න පුළුවන් දර්ශන පෙළක් තමයි මේ. මෙයා බෝලේ ඉලක්කෙටම දායිද? ඔය ඉලක්කෙටම ගැහුවේ. විනා වෙවි අපිට කියලා කෑ ගහගෙන එයා ගියා. ෂේප් එකේ වල්පකුර තියන්න ගිහින් ෂෝක් එකට පත්තු කරගත්තා. මරු හැපි බර්ත්ඩේ එක. දැන් ඉතින් කේක් එකේ හැපි ඉන්නකෝ. නෝනා මාව නාවන්න නේද? ඉන්නකෝ. දැන් නෝනා නාන්න. හරි. නැස්ති. කමේකම බිම දිගේ. හරි නංගි නටන්න. අපි වැටෙන්න නම් කිව්වේ නෑ ඕ. චූටි බබාලගේ සෙල්ලම. අපොයි අයිස්පීඩ්ඩාව නේද? අම්මා නම් ෂෝයි එකට පයින් ගැව්ව පුතාට. නංගිගේ පිම්ම හොඳයි. නවත්ත ගත්ත විදිය තමයි යප්ස. නියමෙටම බෙල්ලයි කොන්දයි කඩාගන්නේ මෙන්න මෙහෙමයි.
නංගි පැනගෙන එනවා. තව නංගියෙක් පැන්න. හරි. ඉස්සුවා. එල්ලුවා. දැන් හරි. අදට කාලේ අවසන් අපිට ඔබත් එක්ක රැඳිලා ඉන්න ලැබෙන. ඉතින් මේ අවසානය තවත් බොහොම සාර්ථක වැඩසටහනක ආරම්භයක් බවට පත් වේවි කියලා අපි විශ්වාස කරනවා. එහෙනම් ආරාධනා කරනවා ලබන සතියේත් හරියටම ඉරිදැරෑ 7 වෙද්දී 7ට පුදුම වෙන්න එන්න පුදුම 7ට. සුබ රාත්‍රියක්.